6වෙනි පරිච්ඡේදය. ජනේනි, දැන් යෙහෝවා දෙවියන් කියන දෙයට අහුම්කම් දෙන්න. නැගිටලා කඳු ඉස්සරහට ගිහින් ඔබේ නඩු ඉදිරිපත් කරන්න. හෙල් ඉස්සරහා ඔබේ හඬ නගන්න. කඳු සහ පොළවේ ස්ථිර අතිවාරම් සවන් දෙන්න. යෙහෝවා දෙවියන්ගේ නඩුවට අහුම්කම් දෙන්න. මොකද තමන්ගේ සෙනගට විරුද්ධව යෙහෝවාට නඩුවක් තියෙනවා. ඔහු ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව මෙහෙම චෝදනා කරනවා. අනේ මගේ සෙනගෙනි, මම ඔබට විරුද්ධව මොනවද කරලා තියෙන්නේ? ඔබ වෙහෙසට පත් කරන්න මම මොනවද කළේ? මං මොනවා හරි කරලා තියෙනවා නම් මට විරුද්ධව සාක්ෂි දෙන්න. මම ඔබව ඊජිප්තු දේශෙන් පිටතට අරන් ආවා. ඔබ වහලුන් වෙලා හිටපු දේශෙන් මම ඔබව මුදව ගත්තා. මම ඔබට මඟ පෙන්වන්න මෝසෙස්, ආරොන් සහ මිරියම් වැවුවා. මගේ සෙනගෙනි, මෝගොබ්බල රජු වුණ බාලාගේ කුමන්ත්‍රණයක්, බේයෝර්ගේ පුත් බාලාම් ඔහුට උත්තර දුන්න විදිහක්, ශිට්ටි මිදන් ගිල්ගාල් වෙනකල් වෙච්ච දේවලුත් මතක් කරගන්න. එතකොට යෙහෝවා වන මම වැඩ කරන්නේ ධර්මිෂ්ඨ විදිහට කියලා ඔබ දැනගනි. යෙහෝවා ඉස්සරහට මම අරන් යන්නේ මොනවද? ස්වර්ගයේ ඉන්න දෙවියන් ඉස්සරහට ගිහින් නමස්කාර කරද්දී මං ඔහුට දෙන්නේ මොනවද? මං ඔහු ඉස්සරහට අවුරුද්දක් වයස වස්සන්ව අරන් යන්නද? දවන පූජා අරන් යන්නද? මං බැටළුවන් 1000 ගණනක් දුන්නොත්, ගංගා 10,000ක් තරම් විශාල තෙල් ප්‍රමාණයක් ඔප්පු කළොත් යෙහෝවා ඒ ගැන සතුටු වෙයිද? දෙවියන්ට විරුද්ධව කැරලි ගහලා ඒ වෙනුවෙන් මගේ කුළුඳුල් පුතාව කැප කළොත්, මගේ වරදට මගේම පුතාව දුන්නොත් ඔහු සෑහීමටපත් වෙයිද? මිනිසුනි, යහපත් දේ මොකක්ද කියලා දෙවියන් ඔබට කියලා දීලා තියෙනවා. සාධාරණව වැඩ කරන්න. විශ්වාසවන්තකමට ප්‍රිය කරන්න. ඔබේ දෙවියන් ඉස්සරහා නිහතමානීව ජීවත් වෙන්න. යෙහෝවා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේවල් මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි. යෙහෝවා නුවරේ වැසියන්ට හන ගසනවා. ප්‍රඥාවන්ත කෙනා ඔබේ නමට ගරුබිය දක්වනවා. ජනේනි, දඬුවමට යටත් වෙන්න. ඒක නියම කළේ කවුද කියලා හිතරගන්න. දුෂ්ට කමෙන් උපයගත්ත වස්තු තාමත් දුෂ්ටයාගේ නිවසේ තියනවද? ඔහු තාමත් පාවිච්චි කරන්නේ දෙවියන් පිළිකුල් කරන හොර ඒපා මිනුම්ද? මං හොර තරාදී හොර මිනුම් පඩිමල්ලකුයි ළඟ තියාගෙන වෙළඳාම් කළොත් දෙවියන් මාව නිදොස් කෙනෙක් විදිහට පිළිගනීද? නගරේ ඉන්න ධනවතුන් කරන්නෙම දරුණු දේවල්. ඒ වැසියෝ බොරු කියනවා. ඔවුන්ගේ කටේ තියෙන්නෙම රැවටිලිකාර කතා. ඔබ කරන වැරදි නිසා මම ඔබට පහර දීලා ඔබට තුවාල කරනවා. ඒ නිසා ඔබට හුඟක් වේදනාව විඳින්න වෙනවා. ඔබ කෑම කෑවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ. ඔබේ බඩගින්න නිවා ගන්න ඔබට බැරි වෙයි. ඔබේ වස්තුව හංගන්න උත්සාහ කළත් ඔබට ඒවා රැකගන්න බැරි වෙයි. ඔබ රැකගත්ත වස්තු අරන් යන්න හැදුවත් මම ඒවා සතුරන්ගේ අතට බාර දෙනවා. ඔබ බීජ වැපුරුවත් ඔබට අස්වැන්න නෙලා ගන්න ලැබෙන්නේ නැහැ. ඔලීව ගෙඩි පෑගුවත් ඒ තෙල් පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ. අලුත් වයින් හැදුවත් ඔබට ඒවා බොන්න ලැබෙන්නේ නැහැ. මොකද ඔබ ඔම්වේ පනවපු නියෝගත් ආහබ්ගේ පෙළපතේ අයවත් අනුගමනය කරනවා. ඔබ පිළිපදින්නේ ඔවුන් දෙන උපදෙස්. ඒ නිසා මිනිසුන් ඉස්සරහා මම ඔබව නින්දාවට පත් කරනවා. ඔබට වෙන විපත දැකලා ඔවුන් බය වෙයි. ඔබේ වැසියන්ට ඔවුන් සමච්චල් කරයි.